Lunchtime TV, lunchtime TV. Asage kavi asina saki, me pendi vata me siradi. Vida me asiri, saki sama vida gani musabedi. Lunchtime TV. හෙලෝ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තමයි අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හරිම ගෞරවයෙන් ආදරයෙන් අපිත් එක් එකතු වෙන ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අද අපි ආවා බියගම DSL ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඉඳලා තමයි මේ ලස්සන පැය අපි ගත කරන්න සූදානම් වෙන්නේ. වෙනදට අපි යන්නේ ඇඟලුම් මහන තැන් වලටනේ, ඒ ගාමන්ස් වලටනේ. හැබැයි අද අපි ආවේ ටොයිස් කරන තැනකට, ඩෝල් සමහන තැනකට, සෙල්ලම් බඩු එක්ස්පෝර්ට් කරන තැනකට. හරි වෙනස් වැඩක්, හරි විශේෂ වැඩක් ආරාධනා කරනවා. සතිය දින 5ම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක රැඳෙන්න කියලා. ඒ වගේම මතක් කරනවා 076 30 25 317 කියන දුරකථන අංකයට අපිට කෝල් කරන්න, WhatsApp කරන්න. අපි සූදානම් ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න, ඔබේ විශේෂ අවස්ථාවට එන්න, ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න ඇවිල්ලා සතුටු වෙන්න, හිත මිතුරු වෙන්න, ඔබේ කැම්පේ සාදය රසවත් කරන්න. ඉතින් රැඳෙන්න මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. කවදාවත් මං ගිය කෙනෙක් ගැන ආයෙ හිත ඉන්නේ නැහැ. ඉතින් මං කියන්නේ එයා ඉන්න තැනක පරිස්සමෙන් ඇති. අදයක් බර්ත්ඩේ එක. ඉතින් සමහරට මට එයා මතක් වෙනව නැත්තේ නැහැ. එනවනේ මං කියන්නේ ආයෙ කවදාවත් මට පේන්නවත් එන්න එපා කියන එක. රූපේ ලස්සනයිට ආදරේ ඇත්තටම නැතුව ඇති මේ ලෝකෙ මම හිතනවා. මම වෛර කරන්නේ මං එයාට වෛර කරන්නේ සාප කරන්නේ. ඉතින් ඉන්න තැනක හොඳින් ඉන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මහත්තයා නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. මහත්තයා මැරිච්ච කට්ටිය ඉන්නවා. මොනවාරි ලව් මොනවාරි ආදරේ බැඳීමේ එතනින් කැඩිච්ච කට්ටිය ඉන්නවා. ගෑනු කට්ටිය ඉක්කසාදුණු අය ඉන්නවා, වෙන්නුණු අය ඉන්නවා. ඔව් එම කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට පිරිමි කියන්නේ බබාලා දෙන්න විතරක් නෙවෙයි. ඔල්ලොම දෙන්නේ කෙල්ලෙක් ඉන්න ඕනේ නේද ගෙදරක සිරියාවටවත්. නෑ ඉතින් පුතාලා ගෑල් ළමයි වගේ හැදලා ඉන්නේ. ඒ කියන්නේ කොල්ලෝ දෙන්නට ලැජ්ජ හිතෙයි. නෑ හරි කරලා දින්නේ. සාමනේ. ස්වාම පුරුෂයෙක් වෙන්නේ කොහොමද යා? ඔයා හිතන් ඉන්නවා ස්වාම පුරුෂයා වගේ කියලා. හරි. ලස්සන වැඩි වෙන්න ගතිගුණ අඩු වෙනවා. වෙන අර මොනවද යෑමේ සම්භාවිතාවයත් වැඩි වෙනවා. මොකද්ද? වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද බියගම DSL ලංකා ගාමන්ට් එකේ තමයි ඉන්නේ. ඔයාගේ නම කියන්නකෝ. යශ්මි කොහොමද ඉතින්? හොඳයි. හොඳින් ඉන්නවා. කොහෙද ඔයාගේ ගෙවල්? මං ත්‍රිකුණාමලේ. ත්‍රිංකෝ ඇයි එච්චර දුර ඉඳලත් මෙහෙට ආවේ? මෙහෙ බොයිෆ්‍රෙන්ඩ්ුත් මෙහෙ ඉන්නේ. ඒ හින්දා ආවා. බොයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න පුළුවන්, නිදහස තියෙනවා, එහෙ මෙහෙ යන්න පුළුවන්, කාගෙන්වත් බාධාවක් නැහැනේ නේද? නැත්තම් එහෙ කොච්චර ගාමන්ස් තියෙනවද? අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද ඔයා වෙනුවෙන් ඔයාව මෙතනට අරන් එන්න? ගොඩක්. දැන් ඒගොල්ලෝව දාලා ඔයා මෙහෙට ඇවිල්ලා ඉන්නවනේ, ඒගොල්ලෝව මතක් වෙනවා. එතකොට මොනවද කරන්නේ ඔයා? කෝල සමහරවල්ලාට දුකක් හිතනවා. ඉතින් ආයෙ ගෙදර යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒත්ින් ආයෙ ගිහිල්ලා අවසර ආයෙනවා දුකයි. ඉතින් දාලා ගිහිල්ලා ඇවිල්ලා. වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටද තාත්තටද? දෙන්නටම. හැබැයි දූලා ගොඩක් තාත්තලටනේ එකතු. ඔව්. තාත්තගේ රස්සාව මොකද්ද? තාත්තා මාළු ඩ්‍රයිවර් කෙනෙක් ලොරි වල. එයා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. හරි ආදරය ගැන මොනවද කියන්න තියෙන්නේ? ආදරේ හම්බුනේ කොහොමද? FB එකෙන් හම්බුනේ. ඉස්සෙල්ලාම යාළුවෙක්ගේ මැසේජ් කරා. ඊට පස්සේ ඒක ඉතින් එහෙම දුරට ගියා. දුරට කියන්නේ කොහොමද? කියන්නකෝ දුරට කියන්න පටන් ගන්නෙ කොහොමද කියලා. එයා ඉස්සෙල්ලාම කැමැත්ත ඇහුවා. යාළුවෙන් අහලා ඊට පස්සේ මන් ටිකක් අදිමදි කරා. ඊට පස්සේ එයාගේ විස්තරත් අහලා, එයාගේ වල විස්තර එහෙම අහලා ඊට පස්සේ හිතුණා එයා හොඳයි කියලා. බොයිෆ්‍රෙන්ඩ්ට ආදරයට මොකක් කියලාද ඔයා කතා කරන්නේ? බේබි කියලා. බේබි කියලා එයා? එයාත් බේබි කියලා තමයි. නම බේබිලා. දැන් බේබි බලන් ඇති ගෙදර ඉඳලා ඔයා දිහා අද උන්නනේ මොනවද කියන්න තියන්නේ එයාට? හැමෝම ඉතින් විශ්වාස ගන්නත් බෑ. හැබැයි එයා විශ්වාස කළා මං එයාට ආදරය කරා. තාමත් ආදරේ, ඉදිරියටත් ආදරේ. එහෙම තමයි. හරි අම්මයි තාත්තයිත් කැමතිද ඔය ආදරයට? ඔව් ගෙවල් දෙකෙම කැමතියි. ආශිර්වාදය තියෙනවා අම්මලා තාත්තලාගේ. එතකොට ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. Thank you. මාත් එක්ක කතා කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. අක්කේ නම කියන්නකෝ ඔයාගේ. මගේ නම සුසන්ති. සුසන්ති අක්කේ හරි ලස්සන අයිබ්‍රෝස් දෙකක් ඔයාලට තියෙන්නේ. හරි ලස්සනට ඔයා මේන්ටේන් වෙනවා කියලා පේනවා. පවුලේ කවුද ඉන්නේ? පවුලේ ඉන්නේ මායි මහත්තයයි ළමයි දෙන්නයි. ළමයි දෙන්නයි. දැන් කියන්නකෝ ගොඩක් වෙලාවට හැමෝටම තියෙන්නේ දුක්බර සතුටුබර මේ හැමදේම මිශ්‍ර ජීවිතයක්නේ. ඔයාගේ ජීවිතේ මොන වගේ එකක්ද? ඇත්තටම කිව්ව දුක කාලයක් තිබුණා. දැන් ළමයි දෙන්නයි මහත්තයයි මායි සතුටින් ඉන්නවා. චූටි පුතා හමුදාවේ, ලොකු පුතා නම් බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා දැන්. ආච්චි කෙනෙක් කියලා පේන්නේ නෑනේ අනේ.
හරි කියනකො දැන් දුක් විඳලා තමයි ඔයා මේ සතුට හොයාගෙන තියෙන්නේ. ඔයාගේ ජීවිත කතාවේ පටන් ගැම්ම. පුංචි කාලේට ගියොතින් කොහොමද ඒ ජීවිතය? කටුක ජීවිතයක් තිබුණා. දැන් ඇත්තටම මහත්තයා පොඩි වයසේම මම බැන්දා. අවුරුදු 16 වෙනකොට පුතෙකුත් ඉන්නවා. 17 18 වෙනකොට දෙන්නම ඉන්නවා. පොඩි පුතා හම්බෙන්නේ නැතම මහත්තයා නැති වුණේ. ඊට පස්සේ ඉතින් ටිකක් ලොකු වෙනකන් ඉඳලා මම මේ වැඩට ආවා. මේ මහත්තයෙක් කතා කරලා බැන්දා. දැන් සතුටින් ඉන්නවා. ඒ කියන්නේ දෙවෙනි මහත්තයා තමයි ඔයාගේ ජීවිතේට වාසනාව අරන් එන්නේ. හැබැයි මහත්තයා නැති වෙනවා දෙවෙනි පුතාට මාස 4ක් වෙද්දි කුසට ඇවිල්ලා. මහත්තයාට මොකද උනේ? එයා කොටි අරන් ගියා. ඒ දවස්වල යුද්ධේ කාලේ තමයි කොටි අරන් ගියේ. දැක්කද? දැක්කේ නෑ මම. දැක්කේ නෑ කියන්නේ මං තමයි එයා නැති අන්ද හොයන්න ගියේ. ඊට පස්සේ කැම්ප් එකෙන් කිව්වා මට යන්න එපා කියලා රෑ වෙලා හන්දා. මං අහපව් වෙනකොට කැම්ප් එකෙන් තමයි අරන් ගිහිලා කියලා තාවුරු කරේ. ඇත්තටම ගොඩක් දුකක් හිතුණා. මොකද අපේ අම්මලාට කියලා සල්ලි තිබුණේ නෑ. අම්මා ගාව තමයි මං හිටියේ. අම්මා තමයි ඉතින් ඊට පස්සේ ඉතින් මගේ බර ඇද්දේ. අපේ අම්මා ගොඩක් මහන්සි වුණා. කියන්නේ අපි 5 දෙනාම අපේ තාත්තා නැති වෙනකොට ගොඩක් මහන්සි වුණා. දරුවෝ 5 දෙනෙක් ඉන්න ඔයාගේ තාත්තත් නැති වෙනවා. ඔව්. ඒ සංසිද්ධියම ඔයාගේ ජීවිතේටත් වෙනවා ඔයාගේ අම්මට උනා වගේම. ඒ වගේම සද්දයක් මටත් වුණා. එතකොට අම්මා මොකද කිව්වේ? අම්මා ඉතින් මට කිව්වේ එහෙනම් ඔයා වැඩට යන්න මම ළමයි දෙන්න බලා ගන්නවා කියලා. ඊට පස්සේ ළමයි දෙන්න බලාගත්තා. ඊට පස්සේ හොඳ සහකාරයෙක් හම්බුණා. දැන් සතුටින් ඉන්නවා. අම්මා තාම ජීවතුන් අතර ඉන්නවද? අම්මා ඉන්නවා තාම. ඒ අම්මට ඔයා කොහොමද කෙලෙගුණ සලකන්නේ? ඇත්තටම කිව්වොත් අම්මා තමයි මගේ ශක්තිය. දැන් අම්මා ඇත්තටම කිව්වොත් මගේ දරුවොත් අදලා මාවත් අදලා මගේ දරුවොත් අදලා මගේ දරුවගෙත් දරුවා හදනවා. ඒ තරමට අපේ අම්මා ශක්තිමත්. ඇත්තටම කිව්වොත් අම්මා අක්කලා බලන්නේ නැහැ දැන්. මං තමයි අම්මලාට බලන්නේ. අම්මව ගෙදර තනියම ඉන්නේ අම්මයි මල්ලි දෙන්න. මල්ලි ආබාධිතෙක් කෙනෙක්. ඒ ඉඳ මල්ලිත් බලාගෙන අම්මත් බලාගෙන අපි තාන්න සතුටින් ඉන්නවා. කොහොම ආදරණීය ශක්තිමත් දුවෙක් ඉන්න නිසා අම්මගේ ජීවිතයේ අවසාන කාලේ හරි ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ පුංචි කාලේ යා කරපු දේවල් කුලී වැඩ කරලා තමයි ඕගොල්ලන්ට කන්න බොන්න දෙන්නේ. ඕගොල්ලෝ බලාගන්නේ. ඒ දේවල් වලට කවදා හරි යාට සැපක් දෙන්න ඕනේ. මොකද්ද? කෝසල කොහොමද ඉතින් ජීවිතේ? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. කාත් එක්කද ඔයා හොඳින් ඉන්නේ? මං ඉන්නේ ඉතින් ගොඩම මගේ බිනි දෙක්ක. ගෙදර ඉන්නවා ආච්චි, නංගි, සීයා මං. අම්මා ඉන්නේ නම් කුවේට් වල. තාත්තා දාලා ගිහිල්ලා මයි නංගි පොඩි කාලේ. මයි නංගි කොමරි තාත්තා දාලා ගියාම තනි වෙනවා. ඊට පස්සේ ආච්චි සීයා ඉන්නේ අම්මගේ අම්මා. ඊට පස්සේ අම්මා ආච්චි සීයා ගාව දාලා අම්මා ගියා ගාමන්ටෝට වැඩට. ඊට පස්සේ කොමරි ඒකෙන් පොඩ්ඩක් පඩිය මදින්ද එයා ගියා ඊට පස්සේ රට ගිහිල්ලා ඉතින් අදටත් අම්මා මට ඉතින් හැමදේම දෙනවා. තාත්තා ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ? මම ඉතින් වෛර කරන්නෙත් නෑ. කවදා හරි ඉතින් මට පුළුවන් දවසක දැක්කොත් කොහෙද හරි මං කතා බහ කරලා එයාට ඉතින් උදව් කරනවා. තරහක් නෑ. ඉතින් ගොඩක් ආදරේ අම්මට තමයි. හැබැයි දැන් ඔයාටයි නංගිටයි දෙන්නටම පුළුවන් නේ. ඔයගොල්ලෝ දැන් ලොකු ළමයි. ඔයගොල්ලෝ ජොබ් කරනවා, සල්ලි හොයනවා, අම්මෝ ලංකාවේ තියාගෙන සලකන්න. ඔව් දැන් මේ දෙසැම්බර් එකට කොහොම හරි අවුරුදු 3ක් වෙනවා. එයා ගිහිල්ලා දැන් මේ දෙසැම්බර් එකේ එනවා. ඊට පස්සේ ඉතින් ආයි යන්න දෙන්නේ මයි නංගි මම බැඳලා ඉඳ එයා එක්ක අපි තුන් දෙනා බලාගන්න. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඔව් thank you. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 076 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. එතකොට එයාව ඔයාගෙන් ඈත් කරපු උදුරගත්ත එයාට මොනවද ඔයා කියන්නේ? එයාත් ගෑනු කෙනෙක්. මමත් ගෑනු කෙනෙක්. ඉතින් ඒ වගේ දේවල් ඊට පස්සේවත් මේ ලෝකෙ ඉතින් සිද්ධ වෙන එක හරි නෑ කියලා තමයි කියන්නේ ඉතින්. Lunchtime TV. Lunchtime TV. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද බියගම DSL ලංකා ආයතනයේ තමයි අපි ඉන්නේ. වාගේ නම මොකද්ද? මගේ නම ඉරේෂා.
ඉරේෂා කොහොමද ඉතින්? හොඳයි. කියන්නකෝ ඔයාගේ පවුලේ කවුද ඉන්නේ? මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි. ඇයි අයියයි ඒ සහෝදර බැඳීම ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් හොඳ සහෝදර බැඳීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. අම්මයි තාත්තයි ගැන මොනතරම් ආදරයක් ඔයාගේ හිතේ තියෙනවද? ගොඩක් ලොකු ආදරයක් තියෙනවා. කියන්නේ ගොඩක් වචන නෑ. අම්මයි තාත්තයි තමයි අපේ ජීවිතේ අපි වැටුණු තැන්වල අපිට වැරදුණු තැන්වල නැත්නම් අපි කඩන් වැටුණු තැන්වල අපිට හැමතිස්සෙම ළඟින් ඉන්නේ. ඔයාගේ ජීවිතෙත් තියෙනවද එහෙම කඩන් වැටුණු තැන්? ඔව්. මම කෙනෙකුට ආදරේ කරනවා. ඒ ආදරේ කරාට පස්සේ ආවම මං කසාදත් බඳිනවා. ඒ කසාද බැඳලාට පස්සේ ඉතින් ඒ ආදරේ තාව කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ගැන මොනවද කියන්න තියෙන්නේ? මම බලනවා වීඩියෝස් බලලා තියෙනවා. හොඳයි ගොඩක් හොඳ වැඩසටහනක්. ස්තුතියි ඔයාටත් මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. බොහොම පිරිපුන් ගෑනු ළමයෙක් ඉන්නවා අපිත් එක්ක. නම මොකද්ද ඔයාගේ? ධම්මිකා කොඩිතුවක්කු. ධම්මිකා මහත්මිය මොනවද මෙහෙ කරන්නේ? මම තමයි මෙහෙ ළමයිව ට්‍රේන් කරන්නේ. ඒ කියන්නේ අලුතෙන් එන අයව මුකුත්ම මැචිමක් කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. එයා මැචිමක් ඉඳගෙනවත් නැහැ. එහෙම අයව ට්‍රේන් කරන්නේ මම තමයි. මාව ට්‍රේන් කරන්න බෑද? මම මැෂින් එකේ ඉඳගෙනවත් නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඉඳි කටට නූල දාන්න විතරයි දන්නේ. ඒ හැමදේම පුළුවන්. පුරුදු කරන්න පුළුවන්. මුලින්ම කොහොමද මාව ඔයා ට්‍රේන් කරන්නේ? ඉස්සෙල්ලා මැචිම ඉඳ ගන්න හැටි කියලා දෙනවා. කොහොමද ඉඳ ගන්න ඕනේ? එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සීරුවෙන් හොඳ කෙන මැචිමට හරි කෙලින් ඉඳ ගන්න ඕන පුටුවේ බැලන්ස් එකේ ඉඳ ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ තියෙනවනේ මේ දැන් මෙයාලා ඉඳගෙන ඉන්නවා. ඒ වගේ එඳට ඉඳ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට මැචිමට බැලන්ස් එකේ ඉඳ ගන්න ඕනේ. يعني ඉඳ ගැන්මේ ඉඳන් අපි පුරුදු වෙන්න ඕනේ නේද? ගැන්මේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නැත්තම් බෑ. ඉතින් අපිට ඕන විදිහට ඉඳගෙන මැචිම පා ගන්න බෑනේ. ඒ ඉඳගෙන තමයි එතන ඉඳලා තමයි මැචිම පාගන්න තැන ඉඳලා නූල දාන්න, ඉදි කට්ට දාන්න, ඒ කියන්නේ මැචිම කොහොමද පාගන්නේ හැමදේම කියලා දෙනවා. ඕනම දෙයකට ගැලපෙන පොසිෂන් එකක් තියෙනවනේ. අනිවාර්යෙන් තියෙනවා. ඔයාගේ පවුල ගැන කියන්නකෝ. දැන් මේ වැඩ විතරක් නෙමෙයිනේ. ඔයාගේ පවුල ගැනත් දැනගන්න ඕනේ මට. මගේ පවුලේ ඉන්නවා අම්මා ඉන්නවා, මගේ මහත්තයා ඉන්නවා, පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඔල්ලම දෙන්නේ කෙල්ලෙක් ඉන්න ඕනේ නේද ගෙදරක සිරියාවටවත්? නෑ ඉතින් පුතාලා ගෑල් ළමයි වගේ හැදිලා ඉන්නේ. ඒ කියන්නේ කොල්ලෝ දෙන්නට ලැජ්ජ හිතෙයි. නෑ එයාලා අද හොඳ තැනක ඉන්නවා. ඉතින් එයාලා හොඳට ඉගෙනගෙන හොඳ තැනක ඉන්නවාද? හරි මගේ මූණ දිහා බලලා සාත්තරයක් කියන්න බෑයිද? සාත්තරයක් පුළුවන් කියන්න. කියන්නකෝ. ඔයාට ගෑල් ළමයි ගොඩක් ඉන්නවා. වැරදීනේ. එතනම ඉවරයි. ඔයාට කිසිම හැකියාවක් නැහැ සාත්තර කියන්න. පුළුවන්. නෑ ඔයා හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ හදවතේ මහත්තයා මං. ඇත්තටම ඔයාට හොඳ හදවතක් තියෙන පුතේ. ඇයි එහෙම කියන්නේ? නෑ මූණ දැක්කම දෙක දැක්කම කියන්න පුළුවන්. ඔයාට හොඳ يعني මිනිස් يعني ඕන කෙනෙක්ගේ හිත ඇදා ගන්න තුළු ශක්තියක් තියෙනවා. ඉතින් ඔයාගේ හදවත හොඳ පිරිසිදු හදවතක් කියලා මට නිකන් හිතෙනවා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. දැන් එතනින් එහාට මොනවද කියන්න කියලාත් මට හිතා ගන්න බෑ. නෑ ඉතින් ඇත්තනේ මට මූණ දැක්කම කියත හැකි. ඔයා හොඳ පුතෙක්, හොඳ අම්මා කෙනෙක්ගේ හොඳ දරුවෙක් කියලා කියන්න පුළුවන්. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න. නිලංකා දිල්ලානි. මම වට දිල්හානි කියනකට වඩා මං කැමති වට රත්තරන් අක්කා කියන්න. මේ එක කනක් බැරි වෙලා හරි අනේ එහෙම වෙන්න එපා. කවුරු හරි කපා ගත්තොත් ඒ මනුස්සයාට මාස කීයක් ජීවත් වෙන්න පුළුවන්ද? මාස දෙකක් විතර පුළුවන්. ඇයි අනේ මෙච්චර හිල් කරලා කන? ඒ මගේ ආසාව. ඔයාගේ ආසාව. හැබැයි ලස්සනයි. 1යි 2යි 3යි 4යි 5යි 6ක්ද? ඔව්. 6ක් තියෙනවා. එතකොට 9 1යි එහා පැත්තේ 6ක්ද? ඔව් 6යි. 6යි. හරි. අපි කැමතිනේ ලස්සනට ඉන්න ෆැෂන් කරන්න. ෆැෂන් කියන එක ඔයාගේ ජීවිතේ මොන තැනද තියෙන්නේ? පළවෙනි තැන තියෙන්නේ. අංක 1. අංක 1. හරි. කියන්නේ කොච්චර සුදුනේ කාගේ ආරයේද ඔය? අම්මගේ. අම්මත් සුදුයිද? අම්මා සුදුයි. කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්. මම බැඳලා මහත්තයා ඉන්නේ දුවත් බැඳලා. මහත්තයයි මා විතරයි ගෙදර ඉන්නේ. ඒ කියන්නේ නිදහස් එක දුවයිද හිටියේ? එක දුවයි ඉන්නේ. එකයි අකාද? ඔව් එකයි අකා තමයි. උන්චි පවුල හැබැයි රත්තරන්. දැන් කියන්නකෝ අද කොයිතරම් සතුටින්ද ඉන්නේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ඔයගොල්ලෝ බලන්න ආවෙක් ගැන. හරි සතුටුසයි. සතුටුසයි. කියන්නකෝ ඔයා වැඩියෙන්ම මේ ජීවිතේ දුක්ුණු දවසක් තියෙනවද? එහෙම දුක් වෙච්ච දවසක් නැහැ. සතුටුණු දවස? ජීවිතේ සතුටින්ම තමයි මං ඉන්නේ. හිනාරින් තේරෙනව නේද? ඔයාගේ පාට දැක්කහම, ඔයාගේ ස්ටයිලිස් දැක්කහම, ෆැෂන් දැක්කහම? ඔව් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සතුටින් තමයි ජීවත් වෙන්නේ. හරි. කොච්චර කාලයක් වෙනවද මේ අපරල් ෆීල්ඩ් එකට ඇවිල්ලා? දැන් අවුරුදු 6ක් වෙනවා. ඒ අවුරුදු 6ට වාට හොඳ යාළුවෝ හම්බෙන්නේ නැති. එතකොට ඔයත් එක්කම ඉන්න ඔයාගේ සහෝදරයෝ හා සමාන යාළුවෝ හම්බෙන්නේ නැති. මෙතන ඉන්න මේ ආදරණීය මිනිස්සුන්ට මොනවද ඔයා කියන්නේ? හොඳම කට්ටියක් හම්බෙලා ඉන්නේ මගේ සහෝදරයෝ ඉන්නේ. හොඳම මගේ සහෝදරයෝ වගේ අපි එකට තමයි වැඩ කරන්නේ. හොඳම යාළුවා කවුද? හොඳම යාළුවා තමයි දැන් මෙතන හිටියේ අනෝ. එතන එහා පැත්තේ හිටපු එක්කන අනෝමා. ඔයා කැමතිම ගතිගුණය මොකද්ද?
එයායි ගතිගුණ හොඳයි. එයා මම ගොඩාක් ආදරේ මට. කොයිලේ පැටියෝ කිය සුදු කිය. මහත්තයා මොනවද ඔයාලට කියන්නේ? පැටියද සුදුද? මෙයා වගේමද? ඔව් මෙයා වගේ තමයි මට සුදු මැණික කියලා මහත්තයා. සුදු මැණිකම්ම තමයි. යා රත්තරන්නුත් එකතු වුණාම සුදු රන් මැණික වෙනවා. මහත්තයා මොනවද කරන්නේ? මහත්තයා කරන්නේ බිස්නස්. බිස්නස් මොන බිස්නස්ද? එළවලු. එළවලු. දැන් ඕගොල්ලෝ ගෙදර ආවනම් මටත් එළවලු ටිකක් ගෙදර අරන් යන්න තිබ්බ නේද? ඔව් අරන් යන්න තිබ්බා. හරි හරි. මහත්තයා ඔයාට කොච්චර ආදරේද? ඔයා මහත්තයාට කොච්චර ආදරේද? මහත්තයාට ගොඩාක් ආදරේ. මටත් වැඩිය කිව්වොත් හරි. මටත් වැඩි ආදරේ. එහෙම බිරිඳක් මටත් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නංගි ඔයාගේ නම මොකක්ද මුළු ලෝකෙටම හැන්න කියන්න පුළුවන්ද? උදේනි රණසිංහ. උදේනි රණසිංහ. කොහොමද ඉතින් ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ ලස්සන වෙන්න නම් අපිට ආදරය කරන මිනිස්සු ගොඩාක් අපේ වටේට ඉන්න ඕනේ. ඔයාගේ වටේ ඉන්න ඔයාට ආදරය කරන මිනිස්සු කවුද? මගේ අම්මා, මගේ තාත්තා, මගේ බබා, මගේ යාළුවෝ, සහෝදරයෝ. ඒ හැමෝම ඔයාට ආදරෙයි. ඔව් එයාලා මට ගොඩක් ආදරේ. දැන් දුවෙක්ද පුතෙක්ද ඔයාට ඉන්නේ? මට ඉන්නේ දුවෙක්. දුවෙක්. ඒ දුවට ඔයා ඇරුණාම ඔයාගේ මහත්තයාත් ගොඩක් ආදරේ ඇතිනේ. මහත්තයා මොනවද කරන්නේ? එයා දැන් මාත් එක්ක නැහැ. මගේ දුවට මගේ තාත්තා ඉන්නවා. මගේ තාත්තා කෙනෙක් වගේ එයාට සලකනවා. දුව මොනවද කරන්නේ? එයා පෙරපාසල් යනවා. දැන් කියන්නකෝ ඔයාගේ අනාගත බලාපොරොත්තු දරුවා ගැන විතරද නැත්නම් ඔයාගේ ආදරෙන් නැත්නම් ඔයා ආදරය කරපු කෙනෙක් වාට රිද්දලා තියෙනවනේ. ඒ ආදරෙන් පෙරදුනාට පස්සේ ඔයා ඒ ආදරය ගැන හිතමින් ඉන්නවද නැත්නම් වෙන ආදරයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවද? කවදාවත් මං ගේ කෙනෙක් ගැන ආයෙ හිතින්නේ නැහැ. ඉතින් මං කියන්නේ එයා ඉන්න තැනක පරිස්සමෙන් ඇති. අදයක් බර්ත්ඩේ එක. ඉතින් සමහරට මට එයා මතක් වෙනව නැත්තේ නැහැ. එනවනේ මං කියන්නේ ආයෙ කවදාවත් මට පේන්නවත් එන්න එපා කියන එක. මගේ දරුවට එයාත් කවදා හරි එයාගේ තාත්තකෝ කියලා අහයි. ඉතින් මං එයාට කියන්නේ එයාගේ තාත්තා කවදාවත් මං කියන්නේ එයාගේ තාත්තයව දාලා ගියා කියලා. මං කියන්නේ දුවේ ඔයා කවදා හරි ගිහින් ඔයාගේ තාත්තව බලලා එන්න. එයා ඉන්නවා. තව එක දෙයක් අහන්නම්. අත පොඩ්ඩක් පිච්චිලා තියෙනවා. ඇයි ඒ? මම වෙන ආයතනයක වැඩ කළා. ඒ ආයතනයේදී තමයි මට මේ ඩැමේජ් එක උනේ. ඉතින් ඒ ඩැමේජ් එකත් එක්කලා මම ගොඩක් මානසික වැහෙනවා. මොකද මට මෙහෙම කැල්ලක් කවදාවත් වෙලා නැහැ ජීවිතේට. ඩැමේජ් එකක් වුණා කියන්නේ මෙච්චර තදින් පිච්චෙන්න මොකද උනේ? කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක විසයි. ඒක පිච්චුනහම ගොඩක් ඩැමේජ් වෙනවා. මගේ අත මගේ කකුල දෙකම ඩැමේජ් වුණා. ඉතින් මං එහෙමම ඒ ආයතනෙන් නතර වුණා. ඊට පස්සේ ඒ ආයතනෙන් මට දැන් නතර වෙලා හිටියත් හැමදේම කරනවා. ඉතින් ඒ අතරතුරේ දරුවා වෙනුවෙන් මං ආයෙ ඉතින් මගේ පුරුදු තැනට මං ආවා. මොනතරම් තුවාල වුණත් රිදුනත් දරුවා වෙනුවෙන් අම්ම කෙනෙක් නේද? අතපය නැතු වුණත් වැඩ කරන්න පුළුවන්. ඒ තමයි අම්මගේ ශක්තිය, කාන්තාවගේ ශක්තිය. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කළාට. Thank you. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0.76 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් මම කරගන්න කැමති නෑ. මට ඕගොල්ලෝ වගේ දරුවෝ දැක්කම මතක් වෙන්නේ මට මගේ දරුවෝ මතක් වෙනවා පුතේ ඇත්තමයි. පුතුනේ මේ යාගන්න Lunchtime TV Lunchtime TV වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී එක තමයි අද එකතු වෙන්නේ. අපි ඉන්නේ බියගම DSL ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ. අපිත් එක්ක ඉන්නවා සුපර්වයිසර් කෙනෙක්. දැන් සුපර්වයිසර්ල සාමාන්‍යයෙන් ටිකක් සැරයිනේ, කට සැරයිනේ. ඔයත් සැරයිද? අවශ්‍ය තැනට සැර වෙනවා. අවශ්‍ය තැනට සැර වෙනවා නම් ටිකක් සැර ඇති. නම් මොකද්ද ඔයාගේ? මං නිරෝෂා. නිරෝෂා කොහොමද ජීවිතේ ඉතින්? වරදක් නෑ. හොඳින් ගෙවෙනවා. සතුටින් ගෙවෙනවා. සතුටින් අපි ජීවත් වෙන්න නම් අපි හිතන පතන හැමදේම අපිට ලැබෙන්න ඕනේ. නමුත් නොලැබුණු දේවලුත් තියෙනවානේ. එහෙම නොලැබුණු දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවද? නොලැබුණු දේවල් බොහොමයි. ඒත් දැන් මම ලැබිලා තියෙන දේ සතුටු වෙනවා. ලැබ දෙයින් සතුටු වෙනවා. මොනවද ඔයාට ජීවිතේ ලැබිලා තියෙන්නේ? මොනවද දෙවියන් වහන්සේ ඔයාට දීලා තියෙන්නේ? දෛවය මොනවද ඔයාට එකතු කරලා තියෙන්නේ ඔයාගේ ජීවිතේට? මොනවා ලැබෙන්නේ නම් ඉතින් දෙමාපිය දෙන්නේ ලැබිලා තියෙනවා. ඒ දෙන්නයි සහෝදර දෙන්නත් එක්ක දැන් හොඳ ස්වාමිපුරුෂයෙක් හම්බෙලා ඉන්නවා. එයාත් එක්ක හොඳින් කාලය ගෙවෙනවා. දැන් මැරි කරලාද ඉන්නේ? තාම නෑ. එහෙනම් ස්වාමිපුරුෂයෙක් වෙන්නේ කොහොමද එයා? ඔයා හිතන් ඉන්නවා ස්වාමිපුරුෂයා වගේ කියලා. හරි හරි ඉක්මනින්ම කසාද බඳින්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක නිහිනේ නේද? ළඟදින් වෙඩින් එක ගන්නවද? බලමු. ලැබුණ අවුරුද්ද විතර ගන්න තමයි ඉන්නේ. හරි හරි දැන් මෙතන මේ මෙහෙන්නේ මේ වගේ බොහොම ලස්සන නිර්මාණ මේ ලස්සන ටොයිස් මේ ඩෝල්ස්ලා ඉන්නවා. මේක තාම මහගෙන යන එකක්. කියන්නකෝ මේ ආයතනය ගැන මෙතන මොකද වෙන්නේ කියන කාරණේ ගැන. මම ඊට කලින් ගාමට් ෆීල්ඩ් එකේ වැඩ කරලා තියෙනවා. නමුත් ටෝයි වලින් ගත්තොත් පළමුවෙනිම ජොබ් එක මගේ මෙතන. මම ටෝයි ආයතනයට මේ තමයි ෆස්ට් එකට ආවේ. ටෝයි ගැන දැනගත්තේ DSL ලංකා ආයතනයෙන්.
ගොඩක් දේවල් අඳුරගත්තා ටොයිස් කරලා නැහැ. නමුත් දැන් හොඳ තත්ත්වෙක ඉන්නවා. ටොයි ගැන හැමදේම ඩැමේජ් එකක් වුණත් හැමදේම අඳුරගන්න පුළුවන්. මම ගාමට් විතරයි කරලා තියෙන්නේ. ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඇඳුම් විතරයි කරලා තියෙන්නේ. ටොයි මේ පළවෙනි ජොබ් එකම. ඉතින් ඇඳුම් nothing දැන් toys nothing. අනිවාර්යයෙන්. හරි. දැන් මහත්ය මොනවද කරන්නේ වගේ ස්වාමි පුරුෂයා වෙන්න ස්වාමි පුරුෂයා? එයා DSL ලංකා ආයතනයේ එම්බ්‍රොයිඩරි එකේ වැඩ කරන්නේ. එහෙම වැඩ කරන්න දෙනවද දෙන්නටම එක තැන? ඔව් දෙනවා. දෙනවා. එකම තැනනේ. එහෙනම් නේද? එකම සෙක්ෂන් එකේ නෙවෙයි දෙන්න සෙක්ෂන් දෙකක. එහෙනම් රජ මගුල් උදේටත් හම්බ වෙනවා දවල්ටත් හම්බ වෙනවා දවල්ට බත් කවා ගන්නවා හවසට ගෙදර ගිහින් දානවා ඕන්නම් රෑ නවතිලා යනවා නේද? අපෝ එහෙම නන්නේ. නෑ මම විහිළුවක් කරේ ඕනේ නම් ඕනෙකමක් තිබොත් බැරි කමකුත් නෑනේ. නෑ එහෙම දේවල් නෑ. එහෙම දේවල් නෑ මගේ හිතේ. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් හොඳයි. මම මේ වගේ දෙයකට සහභාගී වෙච්ච ෆස්ට් ටයිම් එක. අවුලක් නැහැ. ඉතින් පළවෙනි දවසේ මම මේ විදිහට මම ඇත්තට වොයිස් කට් එකකට එන්න හිතුවේ නෑ. අන්තිම මොහොතේ තමයි ඉතින් ඔයාලා කතා කරද්දි එන්න ඕනි කියලා හිතුණා. හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට ජය වේවා. ජය වේවා. ආයිබෝන් නම් මොකද්ද නංගි ඔයාගේ? ලොහන්ස පෙරේරා. ලොහන්සා කොහොමද ඉතින් ජීවිතේ? හොඳයි ඉතින්. ලොහන්සා හරි ලස්සන ගෑන් ළමයෙක්නේ. ඔය ලස්සනින් ප්‍රයෝජනයක් කරන්නේ නැද්ද? අරගෙන තියෙනවා. අරගෙන තියෙනවා. කොහොමද ඒ? මම සිරස 2021 වසන්ත අවුරුම දෙවන ස්ථානය. ඒකෙන් පස්සේ මොඩල් ෆීල්ඩ් එකට ජොයින් වුණා. දැන් නිරූපිකාවක් විදිහට වැඩ කරන සිරසට ලෙන්ගතුකම් තියෙන නෑකම් තියෙන කෙනෙක් 2021 වසන්ත කුමරිය දෙවන ස්ථානය ලබා ගන්නවා. දැන් කියන්නකෝ නිරූපිකාවක් විදිහට වාගේ වැඩ කටයුතු කොහොමද? ජොබ් එකක් කරන ගමන් ඒක අමතර එකක් විදිහට කරගෙන යනවා. ඒනට ආසාව තියෙන මේ පැත්තට. ඒ විදිහට තමයි යන්නේ. හොඳම වැඩක් නෑනේ නේද? දැන් ගොඩක් වෙලාවට නිරූපිකාව කියන්නේ ගොඩක් ඔය නේල්ස් ගැන හිතන, එතකොට පෙනුම ගැන අවුවට පිච්චෙන්නේ නැතුව, එළියට යන්නේ නැතුව ෆිගර් ගැන හිතන පිරිසක්නේ. හරි ලස්සනට ඒගොල්ලෝගේ ෆීචර්ස් හදාගන්න, ෆිගර් එක හදාගන්න තමයි මහන්සි වෙන්නේ. හැබැයි ඔයා මෙතන දාඩිය දාගෙන අවුවට යනවා, මහන්සි වෙනවා. එතකොට ඇයි මේ වගේ ජොබ් එකක් ගාමන් ෆීල්ඩ් එකට එකතු වෙන්න ඕනේ කියලා හිතුවේ? ගාමන්ට් ෆීල්ඩ් එකට එකතු වෙන්න ඕනේ කියලා හිතන ඉතින් එහෙම හේතුවක් තිබ්බේ නැහැ. නමුත් හිතුණා ඉතින් අර දැන් කොරෝනා ඒකත් එක්ක මේක වැහෙනවා නැතිනවා ඒනට කවදාවත් ගාමන්ට් ෆීල්ඩ් එකේ වැහුන්නේ නැහැ නේ. ස්ථිර රස්සාවක් අනිවාර්යෙන් තියෙනවා. අනික රටටත් ආයෝජනයක් ගේනවා. ඒකත් එක්ක තමයි අපේ රටට නේද දේශීය ආර්ථිකයට විදේශීය විනිමය අරන් එන්න මේ රැකියාව. එතකොට මේ ආදරණීය සහෝදර සහෝදරියෝ ගොඩක් උදව් වෙනවා. දැන් අනාගත බලාපොරොත්තුවක් නැද්ද? කවදා හරි මිස් ශ්‍රී ලංකාව වෙන්න එහෙම බලාපොරොත්තු නැද්ද? එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ පැත්තටත් යන ගමන් ජොබ් එකක් කරන ගමන් ඒ පැත්තට ඉතින් යනවා. එතනට යන්න හැදෑරීමක් තියෙන්න ඕනේ. අතේ සල්ලි තියෙන්න ඕනේ. අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අම්මා නම් විදේශ රටවල ඉන්නේ. තාත්තා ඉන්නවා ගෙදර. දැන් කවදා හරි ලංකාව හොල්ලන නිරූපිකාවක් වෙන්නනේ try එක නිරූපණ ක්ෂේත්‍රයට තමයි පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තියෙන්නේ. හිත වැටුණු තැන්, හිත කැඩුණු තැන්. එතකොට නිරූපණයට මං යන්නේ නැහැ. මං ආයේ මොඩල් කරන්නේ නැහැ කියලා හිතුණු තැනුත් තියෙනවද? සමාතයන් තියෙනවා මට නම් කියන්න බෑ. කතා කරලා තියෙනවා මෙහෙම රඟපාන්න එන්න මෙහෙමයි කියලා. ඉතින් ඇත්තටම මම තනියෙන් යන්නේ නැහැ. මම ගෙදර කාත් එක්ක හරි තමයි යන්නේ. ඒ ගියාම ඉතින් සමහර වෙලාවට අයිති යෝජනා කියන්නේ මුලින්ම එන්නේ හඳුන ගන්න වගේම වෙන අයිති යෝජනා එහෙම එනවා. ඒ ආවම ඉතින් මං කෙලින් බෑ කියලා ඉතින් අයින් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මට එපා වෙනවා ඉතින් සමහර තැන්වලදී. ඒත් ආ හිතා ගන්නව නැහැ මේ කොහොම හරි යනවා. හැබැයි වැරදි පාරේ නෙමෙයි හරි පාරේ. හරි පාරේ. දැන් ඔයාලට ජොබ් එකක් තියෙනවා, සල්ලි හම්බ වෙනවා. ඒක නිසා වැරදි පාරක යන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට ලස්සන පාරක් ඉදිරියේදී අනාගතයේදී හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා මේ ලස්සන කෙල්ල දිහා. මොනවාද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු කියන්නේ ඉතින් තැනකට එන්න ඕනේ නිරූපණ පැත්තෙන්. ඒ පැත්තෙන් තමයි. ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙච්චර වැඩ ගොඩක් අස්සේ ටාගට් කවර් කරන්න ඕනේ. හරි මහන්සිලා වැඩ කරන අම්ම කෙනෙක් ඉන්නවා. මේ අම්මගේ නම මොකද්ද? ඉවෝන්. හරි ලස්සන නමක් නේ. කවුද නම දාලා තියන්නේ ඔයාට? අම්මා තාත්තා තමයි දාලා තියෙන්නේ. අම්මා තාත්තා තමයි. දැන් කියන්නකෝ ඔයා හරිම පරිණත වයසක ඉන්නේ. ඔයාගේ පවුලේ කවුද ඉන්නේ? දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දුව මේ ගාමන්ට් එකක වැඩ කරනවා. ලොකු පුතා ඉලෙක්ට්‍රික් වැඩ කරනවා ටීවී කැසට් රිපෙයාර්. මේ පොඩි පුතා හිටියා යා මගේ නැති වුණා. ඉතින් ඒ 3 දෙනා තමයි ඉන්නේ. මහත් හස්බන්ඩ් ඉන්නවා. එයාටත් සනීප නෑ. එයාට ජොබ් එකක් කරන්න බෑ. ඉතින් මම තමයි මේ සේරම කරගෙන යන්නේ. ඉවෝන් නම තමයි මේ හැම දෙයකටම නේද මහන්සි වෙලා වගකීම් කරට අරගෙන යුතුයකම් ඉෂ්ට කරන්නේ. මහත්යට යසනීප. එයාට මේ පපුවේ හෘදය අමාරුවක් තියෙනවා පපුවේ. රටක් ඇවිල්ලා යාව පරිස්සම් කරන්න ඕනේ දැන් නේද? පොඩි පුතාට මොකද උනේ? පොඩි පුතා මේ කැන්සර් එකක් හැදුනා. එයා ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ. ඒ වයර් එහෙම සුද්ධ කරලා එයා මේ ඒක කෙමිකල් එකක් ගිහලා කටේ කාලයක් තිස්සේ රැඳිලා තිබිලා. ඒක අන්තිමට ડોක්ටර් කිව්වේ ඒ කෙමිකල් එක රැඳිලා තිබිලා කියලා ඒ කැන්සර් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකෙන් ඉතින් නැති වුණා.
එයාව සනීප කරගන්න මං ඉතින් මෙහෙ වැඩටත් ආවා. ඇවිල්ලා මාස 2යි එන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම නැවතුණා. එයා හොඳ කරගන්න ඕනේ හින්දා නැවතිලා ඊට පස්සේ ඉතින් එයා ගාව මහත්තයා නැවතිලා හිටියා. එයාට මුකුත් කරගන්න බැරුව ගියා. ඉතින් හැමදේම මගේ සහෝදරයෝ තමයි මට ගොඩක් උදව් කරේ. මට එතකොට ජොබ් එක කරගන්නත් බෑනේ. මගේ දරුවා අනිත් දෙන්නත් ඉතින් හරියට දුක් වුණා. ඒගොල්ලන්ට රස්සාවල් වලට යන්නත් බැරුව ගියා. ඉතින් සහෝදරයෝ තමයි ගොඩාක් උදව් වෙලා මං ආගමේ මට පල්ලි වලුත් උදව් කරලා මගේ දරුවා කොට දාගන්න බැලුවා. ඒත් බැරුව ගියා අන්තිම වෙනකන්. පුතා අසනීපෙලා ඉන්නකොට ඉතින් තාත්තා තමයි හිටියේ. එයා කියන්නේ හැම වෙලේම අම්මා ඉන්න මා ළඟ කියලා. ඉතින් ඒ වුණාට ඉස්පිතාලේ හැම ඉන්න දෙන්නේ නැහනේ අම්මට. ඒ වුණාට අන්තිම දවසේ ටිකට් කපපු දවසේ මම ගියා. ගියාම මට කිව්වා අම්මේ අපි ගෙදර යන්. අද අන්තිම මේ දවසේ ටිකට් කපලා එයාට දැනෙන්න ඇති ඒක. එයා ඉඳන් කොහොම මට අම්මත් එක්ක අද දවසේ ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අපේ එක්කිනා කිව්වා පුතේ ඔයාට අද ටිකක් අමාරුයිනේ. ඔයා අද ඉමු මමත් අමාරුවෙන් ඉන්නේ. හෙට උදේ යන් අපි ගෙදර කියලා. ඒක ගහරේ මම පාන්දර දෙකට විතර තාත්තා කෝල් කරලා කිව්වේ පුතා නැති වුණා කියලා. මම ලබු අන්තිම දුක ඒක තමයි මම මැරෙනකම් මගේ ජීවිතේට මගේ පුතාව කරන්න බෑ. අදට වේදනාව විඳිනවා මම ඒක මතක් කරනකොට. දෙවියන්වහන්සේ මගේ දරුවා අදට හොඳ තැනක හරි කොහේ හරි මව තුරුලෙහක ඉන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා යාට. මම මේ මතකේ මම කරගන්න කැමති නෑ. මට ඕගොල්ලෝ වගේ දරුවෝ දැක්කම මතක් වෙන්නේ මට මගේ දරුවෝ මතක් වෙනවා පුතේ ඇත්තමයි. පුතුනේ මේ යාගන්න ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ ඉන්න පිළිකා රෝගීන් නේද පීඩා විඳින හැම නැත්තම් වෙන යම් මොකක්ම හරි රෝගයක් නිසා පීඩා විඳින හැම රෝගියෙක්ම සුවපත් වෙන්න කියලා බොහොම ස්තුතියි අම්මේ මයිත් එක්ක කතා කරන්න එකතු වුණාට. පුතේ බොහොම ස්තුතියි පුතේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 076 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. Time TV Lunchtime TV බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද බියගම DSL ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ තමයි අපි ඉන්නේ. එක කොල්ලයි කෙල්ල ගොඩයි නම් මොකද්ද? තරිඳු සම්පත්. තරිඳු කොහොමද ඉතින්? හොඳයි. ඔයා කොහෙද හෙට යන්නේ මෙහෙට එන්න? හරි ජීවිතේ සතුටින් ගෙවෙනවා. මේ අක්කලා ටික නිසාද? ඔව්. මට ආරංචියක් ආව කොල්ලට අක්කලා ගොඩක් ඉන්නවා කියලා. ඔව් ඉන්න ඇද්ද? කෙල්ලෙක් නැද්ද? නෑ කෙල්ලෙක් නෑ. ඇයි කෙල්ලෙක් නැත්තේ අක්කලා ගොඩක් ඉන්න හින්දාද? එහෙම වෙන්නේ නැති. හරියටම දන්නේ. හරියටම දන්නේ. හරි ඔයා ගෙවල් කොහෙද? ගෙවල් ගාල්ලේ. ගාල්ලේ කොල්ල මෙහෙම නාද කරන්නේ? මේක ඉතින් වැඩ තමයි. වැඩ තමයි. ඉතින් ගාල්ලේ තියෙනවනේ තව ගාමන් ගොඩක්. මේකට ඉතින් එන්න හිතුණා ආවා ඉතින් බියගමට. උරගස් මංහන්දියෙත් තියෙනවා මේ DSL එකක්. ඇයි මේකට මෙන්න හිතුනේ? ආවට පස්සේ තමයි ඒ ගැන හරියටම දන්නේ. හරියටම මේ අක්කලාගේ මූණ දැක්කම යන්න හිතුන්නේ නැද්ද? යන්න හිතුන්නේ. හරිද අක්කලා 1යි 2යි 3යි 4යි 5යි තව අක්කලා ඉන්නවද මීට අමතරව? ඔව් තව අක්කලා ඉන්නවා. හරි මේ 5 දෙනා ගැන කතා කරොත් වැඩියෙන්ම ඔයාට ආදරය කරන අක්කා කවුද? ඔයාට වැඩියෙන්ම දැනෙන්නේ කාගේ ආදරයද? තරු කවුද? හරි තරුගෙන් මං අහන්න ඕනේ දැන් ඔයාගේ ආදරේලු මේ මල්ලිට වැඩියෙන්ම දැනෙන්නේ මේ මල්ලි කොයිතරම් හොඳ මල්ලි කෙනෙක්ද? ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. ඔය දෙනගේ යාළුකමට කොච්චර කාලද? මම නම් දැන් ඇවිල්ලා මාස 2ක් වෙනවා. එතකොට තමයි අඳුර ගත්තේ. ඕන වැඩක් කිව්වම ඉතින් කරලා දෙනවා. ඒ නිසා තමයි කොල්ලට ආදරය කරන්නේ. කඩේ යවනොත් දන්නේ. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. දැන් ඔයත් එන්නේ ඔයාගේ නම මොකද්ද? මම සඳුනි. සඳුනි. මාත් හරි ආසයි ඔයා වගේ කර්ලි කොණ්ඩ තියෙන කෙල්ලොන්ට. මල්ලිත් එහෙමද දන්නේ නේද? දන්නේ නැහැ. ඔයා ගෙදර කවුද ඉන්නේ? මයි අයියයි මල්ලි. අම්මයි තාත්තයි මොනවද කරන්නේ? තාත්තා නම් ආමි එකේ පෙන්ෂන්. අම්මා ගෙදර ඉන්නේ. අම්මා ගෙදර ඉන්නේ. දැන් ඔයා වැඩියෙන්ම අම්මා වගේද හැදිලා තියෙන්නේ නැත්නම් තාත්තා වගේද? තාත්තා වගේ. තාත්තා වගේ. මොනවද ඔයා තාත්තා වගේ කරන වැඩ? ඒක ඉතින් මට කියන්න දෙන්නේ. අම්මා කියන්නේ මම තාත්තා වගේ තමයි කියලා. තාත්තා වගේම හැදියන් කියනවද? මොනවද සාමාන්‍යයෙන් නිවාඩු දවසට කරන වැඩ? නිවාඩු දවසටම සින්දු කියනවා. සින්දු කියනවා. දැනුත් කියමුකෝ සින්දුවක්. විරහ ගීතයක් කියන්නේ. පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු සංසාරේ පානසිනා සුළඟට විසි කරමු හමු වෙන හැම වාරේ. ඇයි පාරමිතා නුපුරමු කියලා කියන්නේ මටද කිව්වේ?
ඔයාට නෙවෙයි. එහෙනම් කාටද කිව්වේ? කාටවත් කිව්වේ නෑ. ඔබ කෙනෙක් ඉන්නවා S2කට චූටි කඳුලක් ආවා. කවුද ඔයාගේ ආදරයට බොරුවක් කළේ? කවුරුත් බොරුවක් කරේ නෑ. කියන්නේ මං ඇත්තටම සින්දු කියන්න ආසයි. මට ඒක සින්දු කිව්වම දැනෙනවා. ආදරය කරන කෙනා. හැබැයි දැන් මේ විරහ ගීතයක් කියදී ආව මතක් වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද? ඔව්. හරි මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේ සාර්ථක වෙන්න ඔයාගේ එයාගේ දැන් මල්ලි බබාට මොනවද කරන්නේ? මල්ලි බබාටත් කෙල්ලෙක් හොයලා දෙන්න වෙනව නේද? ඔව් හොයලා දෙන්න වෙනවා. ඒ වුණාට තාම මං හිතනවා මෙයා මගේ මල්ලිගේ වයස. ඉතින් ඇත්තටම කිව්වොත් තව පොඩිනේ. පොඩිද? වයස කීයද මෙයාගේ? 2007 කියලා කිව්වේ. 2007 කියලා කිව්වේ. ඇත්තටම වයස කීයද කොල්ලෝ? 18. 18. එහෙනම් තව පොඩ්ඩක් කිව්වොත් මොකද අක්කලා දිහා බලලා ඔයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරි මේ අක්කගේ නම මොකද්ද? කාවින්දි. කාවින්දි ඉතින් කොහොමද? හොඳයි. ෆැෂන් එකටද කණ්ණාඩි දාන්නේ නැත්නම් ඇත්තටම ඇස් පෙනීමේ දෝෂයක් තියෙනවද? ඇස් පේන්නේ නැති හින්දා. මොනවද ඔයාලට පේන්නේ නැත්තේ? දුර. දුර? කෙල්ලෙක් වුණාම දුර පේන්නත් ඕනේ නේද? එහෙම ගත්ත අදූරදර්ශී තීරණ තියෙනවද? එහෙම නෑ ඉතින්. කණ්ණාඩි දාන්න නිසා ඒ ඔක්කොම ඇයි වහිනා වෙන්නේ? ඔන්න දැක්ක නේද? හොඳම යාළුවෝ කියලා જાති ඉන්නව නේද? කරදරයක් වුණාම මේ වගේ තමයි. හොඳට hina වෙනවා. ඇයි මොකද? එහෙම නේ? ඔව්. ඇයි මොකද hina වෙන්නේ? නිකන්. හරි හරි. අපිත් එක්ක ඉන්නවා බෝධිනා. කොහොමද ඉතින්? හොඳයි ඉතින් ඔයාට කොහමද? මං හොඳින් ඉන්නවා. ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ. මගේ නම බෝධිනා මිශ්‍රානි. මගේ ගමන ආරම්භවල මම DSL ලංකා ආයතනයට එලා අවුරුද්දක් විතර වෙනවා. කවුද ඔයාගේ පවුලේ ඉන්නේ? මමයි, අම්මයි, තාත්තයි, මල්ලි. හරි ආදරණීය පවුලක්. පවුල දාලාද මෙහෙ ඉන්නේ බෝඩ් වලාද නැත්නම් ගෙදරින් ඉඳන් දෙන්නේ? ගෙදරින් ඉඳන්මයි එන්නේ. මේ අක්කලා සෙට් එකත් එක්කනේ අපි කතා කරන්නේ. මල්ලිට කොච්චර ආදරේද මේ මල්ලිට? මල්ලිට ආදරේ. එයා හරි හොඳයි. හොඳට වැඩ ටික කරනවා. පාඩුවේ ඉන්නවා ඉතින්. පාඩුවේ ඉන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද? ගුරුවරියක් වෙමු. ගුරුවරියක් වෙන්න තමයි හීන දකින්නේ. හීනයට යන්න ඔයා අඩිපාර කපාගෙන යන්නේ කොහොමද මේ වෙද්දි? මම DSL ලංකා ආයතනයේ සේවය කරගෙන මම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේදී උපාධිය හදාරනවා. මේ දැනට අවුරුදු 2ක් සම්පූර්ණයි. ඒ විදිහට කොහොම හරි නේද? හීනේ ජය ගන්න ඕනේ. හීනයට යන්න ඕනේ. දැන් යාළුවා ළඟදිම යන්න හදන්නේ. දුක නැද්ද? දුකයි. අපිත් එක්ක ඉතින් හොඳට වැඩ කරලා ඉන්නවා. සතුටින් ඉන්නවා අපි 4 දෙනාම එකට ඉන්නේ 5 දෙනාම. දුකයි ඉතින් එයා යන දවසට. දුකයි කියලා කියන්නේ දුකයි ඉතින්. එහෙම කියන්නේ. දුකයි නම් දුකයි මට කියලා කියන්න ඕනේ. දුකයි ඉතින්. එහෙම තමයි මේ කියන්නේ. ඔන්න යාළුවා. යාළුවා ගැන අඳුර ගන්න පුළුවන්. මේ යාළුවා ඉස්සරහට ගමුකෝ. බොහොම ලස්සන කොණ්ඩයක් තියෙන උස කීයද? 5යි 8යි. 5යි 8යි. තව දෙකක් වැඩි වුණා නම් මගේ ගානම තමයි. කොහොමද ඉතින්? හොඳයි. ඔයාගේ ගෙවල් කොහෙද? මම කෑරගල. එතකොට මං ගෙදර ඉඳන් තමයි වැඩට එන්නේ. මං ගෙදර ඉන්නේ මගේ අම්මයි, අයියයි, මායි විතරයි. මට මොකද මං ඇහුවේ නෑනේ. හරි 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 අම්මයි අයියයි ඔයයි මායි විතරයි. තාත්තා? තාත්තා දැන් මීට අවුරුදු 4කට කලින් නැති වුණා. මගේ තාත්තත් නැති වෙලා අවුරුදු 4ක් වෙනවා. බලන්නකෝ නේ දෛවය කියන එක. තාත්තා නැති වෙලා අවුරුදු 4ක් වෙද්දී ඔයාට දැනෙන්නේ කොහොමද? තාත්තට heart attack එකකින් එයා හදිසියේ නැති වුණා. මට ගොඩක් දුකයි. එයා තමා මගේ වීරයා. ඉතින් මං ඒ වීරයාව නැතුව මම ගොඩාක් පාළුවෙන් මගේ ජීවිතේ මම මේ අරගෙන යන්නේ ඉතින්. ඒත් මට අම්මා මගේ තාත්තගේ අඩුපාඩුවත් පුරවලා මාත් එක්ක අම්මා ඉන්නවා. හරි හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඔයාගේ තාත්තට නිර්වාණ සුවයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සෙට් එකටම. මොනවද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු ඉන්නේ කෝස් එකක් කරලා කොහොම හරි කෙල්ලෙක් හොයාගන්න එක. කෙල්ලෙකුත් හොයාගන්න එක. මොන වගේ කෙල්ලෙක් දෝනේ? ගැන හිත හොඳ ලස්සන. ලස්සන කොහොමද? මොන වගේ ලස්සනක්ද තියෙන්න ඕනේ? ටිකක් ලස්සන තිබ්බම වැඩි. ටිකක් ඇයි ගොඩක් ලස්සන තිබ්බොත් මොකද වෙන්නේ? ලස්සන කට්ටිය චච්චර සාමාන්‍ය ඉතින් ලස්සන වැඩි වෙන්න හොඳ නෑ නේ. ලස්සන වැඩි වෙන්න ගතිගුණ අඩු වෙනවා. ගතිගුණ අඩු වෙනවා. වෙන අර මොනවද යෑමේ සම්භාවිතාවයත් වැඩි වෙනවා. මොකද්ද මං වෙන්නේ? ජයව සෙට් එකටම බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. thank you. ඔයාගේ නම මොකද්ද? මම කෝෂිලා දිල්ෂානි. කෝෂිලා කොහොමද ඉතින් ජීවිතේ? හොඳින් ඉන්නවා. දැන් මේ අපරල් ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? දැන් මාස 3ක් වෙනවා මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න පටන් අරන්. ගෙදර කවුද ඉන්නේ? ගෙදර මගේ ඉන්නේ අම්මයි අයියලා දෙන්නයි නංගි අක්කයි මගේ තාත්තා නෑ පොඩි කාලෙම. මං ඉපදෙන්න කලින් අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා තියෙන්නේ. ඉතින් ආසාවෙන් ඉන්න යාව මම දකින්න උදෑහා එයාට පණිවිඩයක් කියන්න තියෙනවා නම් මං හිතනවා මගේ උපන්දිනේවත් එයා දන්නේ නැහැ කියලා. ඉතින් සමහර වෙලාවට හම්බෙනවා. කොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. thank you. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ඔයාගේ නම මොකද්ද? විග්නේශ්වරි. විග්නේශ්වරි වා ටැමිල්ද මුස්ලිම්ද? මම ටැමිල්. ටැමිල් මම මෙච්චරලා හිතන් හිටියා මුස්ලිම් ගර්ල් කෙනෙක් කියලානේ.
මට පොඩි මේ රට ඉන්නකොට මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ නිසා ඔළුවේ පොඩි ප්‍රශ්න. ඒ නිසා ෂෝල් දාගෙන ඉන්නේ. ගොඩාක් හරියගෙන මාව හිතාගෙන ඉන්නේ මුස්ලිම් කියලා තමයි. මොකද උනේ රට ගිහිල්ලා? රට ගියා අර පොඩි සිලින්ඩරයක් වැටුණා. එතනින් ඉඳලා මට චුට්ටක් අමාරු වුණා. ඒ නිසා ආපහු මට යන්නත් බැරුව ගියා අය රටට. ගොඩක් මේ ස්ට්‍රෙස් වුණා නම් කනේ නහයේම ලේනවා. ඒ වුණාට දැන් මම මෙතනින් වැඩ කරගෙන යනවා මට එහෙට යන්න බැරි වුණත් කමක් නැහැ මම මෙහි වැඩ කරගෙන යනවා. යන්නම ඕනේ නෑනේ මෙහි අපේ මිනිස්සුත් එක්ක අපේ භාෂාවක් තියෙනවා. ඕගොල්ලන්ගේ භාෂාවට අපි ගොඩක් සමීපයි නේද? එතකොට අපි වඳුරනවා අපි මෙහි ඉඳන් වැඩ කරන් යමු. පවුලේ කවුද ඉන්නේ? පවුලේ අම්මා ඉන්නවා. අම්මා තාත්තා වෙනම ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. මහත්තයා ඉන්නවා. පුතාලා දෙන්නෙක් දුවත් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවෙක් ඉන්නවා කියන්නේ නේද? පවුල හරි සම්පූර්ණයි. මහත්තයා මොනවද කරන්නේ? මහත්තයා ඩ්‍රයිවිං මඩකලපුවේ. මඩකලපුවේ. හරි හරි. දැන් මහත්තයා ඉන්නේ ගොඩාක් දුරනේ. එතකොට ඔයාට මෙහි ජීවත් වෙද්දී එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. හැමතිස්සෙම මහත්තයාට ඔයා බලන්න බෑ. ඔයාට මහත්තයාට ප්‍රශ්න දෙන්න බෑ. එතකොට එයාගෙත් මනස අවුල් වෙනවනේ. ඔයාට මෙහිදී තියෙන ලොකුම කරදර මොනවාද? සමාජයේ තියෙනවා නේද? ඒකේ ඇස්සේ වෙච්ච දේවල් නම් මට ඒකට නම කියනවා නම් කියන්න පුළුවන් අපරාධයක් කියලා තමයි. දැන් එපා වෙලා තමයි මේ පැත්තට ආවේ. මම එක දෙයක් කියන්නම් අර මේ තනියෙන් ඉන්න ගෑනුන්ට උගලන්ට කියන එකම දේ අපහසු කරන්න එපා. අපහාස කරන්න එපා. අපහසු කරන්න එපා. එකක් එයාලා මහත්තයා නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. මහත්තයා මැරිච්ච කට්ටිය ඉන්නවා. මොනවාරි ලව් මොනවාරි ආදරේ බැඳීමේ එතනින් කැඩිච්ච කට්ටිය ඉන්නවා. ගෑනු කට්ටිය වික්කසාදුණු අය ඉන්නවා. වෙන්නුණු අය ඉන්නවා. ඔව්. එම කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට පිරිමි කියන්නේ බබාලා දෙන්න විතරක් නෙවෙයි. ඒගොල්ලන්ට ආරක්ෂා කරන්න ඕනේ. අපේම පවුල කට්ටිය වගේ හිතලා ඒගොල්ලන්ට ස්පේස් දෙන්න ඕනේ අපි. මෙහෙම නෙවෙයි වෙන්නේ. අපි දැන් මගේ මහත්තයා මේ එක්සැම්පල් එක කියන්නේ මගේ මහත්තයා නෑ. මං තනියෙන් ඉන්න කාලේ එක වීල් එකේ දවස් දෙකක් තුනක් ගියා කියන්නකෝ. එයාව මාත් එක්ක සෙට් කරලා කතා කරනවා. හරිද? පාරේ කවුරු හරිත් එක්ක නිකන් කතා කරගෙන යනකොට එයාත් එක්කද එහෙම චුට්ටක්වත් ඉතලා බලන්න මේ ටක් ගාලා කියවනවා. ඔක්කොම කියනවා. මට විතරක් නෙවෙයිද මේ ප්‍රශ්න තියෙන්නේ. ගොඩාක් කට්ටියට තියෙනවා. ඔයා කියන්නේ මං කාලයක් මේවා අහලා මෙපා වෙලා මම සූසයිඩ් කරන්නත් ගිහින් තියෙනවා. එතනින් චුට්ටක් මම ડિප්‍රෙෂන් වෙලා ඉඳලා තියෙනවා. ඒ කාලේ ගොඩාක් දරුණ කාලයක් කියලා තමයි ඒ කාලේ මට කියන්න පුළුවන්. ඒක දරුණු කාලයක්. මට ජීවිතේ අමතක කරන්නම බෑ. ඒ කාලේ චුටි ළමයි මගේ ළමයි. මට මේ ෂෝ එකක් එළියේ තියෙනවා කියනකොට මියුසිකල් ෂෝ එකක් යන්න ආසයි. යන්න බයයි. ඒ එතන කවුරු හරි කාව බලන්න දාවි කියලා ඇහුවා. බයයි. මේ කියන කතාව තේරෙනවා නම් තේරුම් ගන්නවා නම් හරි ලස්සන පණිවිඩයක් එක්ක ලස්සන කතන්දරයක් කියන්නේ. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. Thank you. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරසා ලන්ච් ටයිම් ටීවී තුලින් අදට සමුවරන් යන තමයි සූදානම් වෙන්නේ. අද අපි ආවේ බියගම DSL ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට. හරි ලස්සන දවසක් තමයි, ලස්සන පැයක් තමයි මේ විදිහට ගෙවිලා අවසන් වෙන්නේ. ආරාධනා කරනවා සතිය දින 5ේම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරසා ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක රැඳෙන්න කියලා. ඒ වගේ මතක් කරනවා 076 30 25 317 කියන දුරකථන අංකයට අපිට කෝල් කරන්න, WhatsApp කරන්න. අපි සූදානම් ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න, ඔබේ විශේෂ අවස්ථාවට එන්න, ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න ඇවිල්ලා සතුටු වෙන්න, හිත මිතුරු වෙන්න, ඔබේ කැම්පයේ සාදය රසවත් කරන්න, ලෙන්ගතුකම් අලුත් කරගන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරසා ලන්ච් ටයිම් ටීවී. Lunch Time TV, Lunch Time TV, කාහෙනිවි ඉරුතාපෙනිවි සෙවනැල්ලෙන් පාසිඹින වෙලාවට සැරසිල්ලේ හිනහෙන්න වෙලාවට රසගේ කවි ඇසෙනා සකි කවුනේ පැඳිවට මේ සෙරැදී විදාමේ අසිරි සකි සොඳ වෙදා ගනිමු සබැදී Lunch Time TV, Lunch Time TV